ඉතින් හැමෝටම කොහොමද? ඉතින් මම අද කතා කරන්නේ ඔයාගේ ගෙදර වැඩ කරන්නේ නැති LED light කොහොමද කිසිම අමතර පිළිමක් නැතුව හදාගන්නේ කියලා. ඉතින් වීඩියෝ අවසාන වෙනකන් බැලුවොත් ඔයාලට ඔයාගේ ගෙදර තියෙන LED light හදා ගන්න පුළුවන්. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරගෙන වීඩියෝට like එකක් දාගෙන යන්න අද වීඩියෝ එකට. ඉතින් මම මේ වීඩියෝට LED light එකක් අරන් තියෙනවා. ඉතින් මට පේන්නේ ඉතින් මේකේ light දෙකක් තමයි පිච්චිලා තියෙන්නේ. ඉතින් මේක මීට කලින් බෞත් වලින් හදන්න ගියත් වැඩේ හරියන්නේ නැහැ. ඉතින් බලමු අපි කොහොමද ඊට වැඩි ලේසි ක්‍රමයකින් මේක හදාගන්නේ කියලා. ඉතින් මම ඔයාලට මේ ලයිට් එක දාලා පෙන්නන්නම්. බලමු වැඩ කරනවද නැද්ද කියලා. මම බලන්න පුළුවන් ස්විච් ඔන් කරත් ඕෆ් කරත් ලයිට් එක පත්තු වෙන්නේ නැහැ. ඉතින් අපි බලමු කොහොමද මේක විනාඩියෙන් හදාගන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම උඩ කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ඔයාගේ වැඩ කරන්න ඉති ලයිට් එක හොයාගන්න ඕනේ. මේකට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් චාර්ජරයක්. ඒක කේබල් එක කපලා වයර් දෙකෙන් පරීක්ෂා කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඉතින් දැන් මම මේ විදිහට අග්‍ර දෙක සුද්ධ කරන්න තමයි යන්නේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් බල්බ් එක දෙපැත්තේ තියෙන අග්‍ර දෙක තමයි මම ඔයාලට ওই විදිහට පැන්සලෙන් පෙන්නනවා. ඉතින් දැන් මෙන්න මේ විදිහට ඔයා පේපර් කටර් එක නැත්නම් බ්ලඩ් කලයක් වගේ දෙයක් කරන් මේ විදිහට අග්‍ර දෙක කියන්නේ පේන විදිහට ඔයා සුද්ධ කරගන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට පිච්චිච්ච ලයිට් දෙකේ මැද පැත්තේ මෙන්න මේ විදිහට සූරා ගන්නවා. ඉතින් මට පේනවා ඉතින් මම මේ වෙනකොට ඒක බල්බ් එකේ දෙපැත්ත සුද්ධ කරගෙන ඉවරයි. ඉතින් මානිත් එකෙත් ඒ විදිහට සුද්ධ කරලා පෙන්නන්න. ඉතින් මට පේනවා ඉතින් මෙන්න මේ විදිහට අපි පිච්චිච්ච ලයිට් දෙකේ දෙපැත්ත සුද්ධ කර ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඕඩර් කරන්න තියෙන්නේ පැන්සලක් කරන් මෙන්න මේ විදිහට පිච්චිච්ච ලයිට් එකේ අග්‍ර දෙක යාවෙන විදිහට මෙන්න මේ විදිහට පැන්සලෙන් රවුන්ඩ් කරන්න තමයි තියෙන්නේ. අග්‍ර දෙක හොඳට ගෑවෙන විදිහට ඔයා මේක රවුන්ඩ් කරන්න ඕනේ. ඉතින් මානිත් ලයිට් එක මෙන්න මේ විදිහට පැන්සලෙන් ඊට යා කරගන්න. යාකරගන්නවා කියන ඇඳ ගන්නවා රවුමට. අර දෙපැත්තේ අග්‍ර දෙක හොඳට යාවෙන්න ඕනේ. يعني එකතු වෙන විදිහට තමයි රවුම අදින්න ඕනේ. මොකද එතනින් තමයි එයාට කරන්ට් එක යන්නේ. දුවට පේනවා ඉතින් මම මේ විදිහට මගේ ගෑච්ච ලයිට් දෙකේම මම ඒක කරලා ඉවරයි. ඉතින් අපි ලයිට් එක දාලා බලමු වැඩ කරනවද කියලා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ විදිහට ඉස්සල්ලා පත්තුනේ නැති ලයිට් එක දැන් පත්තු වෙනවා. ඉතින් හරියම ලේසි ක්‍රමයක් මම හිතනවා ඔයාලට මේක තේරුන්නේ නැති කියලා. ඉතින් නොතේරෙන තැනක් තිබ්බොත් පල්ලෙක කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ඔන්න එකක් හැමෝටම